අයිබෝන් දරුවනේ අපි එහෙනම් අදත් VI education වෙතින් අපේ ආර්ථික විද්‍යාව ඊළඟ පාඩමට යාමටයි සූදානම් වන්නේ. දරුවනේ අපි මීට කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරේ ඉල්ලුම් නීතිය පිළිබඳ පැහැදිලි කිරීමක්. ඉතින් අපි අද ඉල්ලුම් නීතියට හේතු මොකක්ද කියන එක බලමු. විශේෂයෙන්ම ඔයාලා ඉල්ලුම් නීතියට හේතු සාකච්ඡා කරද්දී අපි නැවත වතාවක් ඉල්ලුම් නීතිය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීම ඉස්සරලා මම මීට කලින් වීඩියෝ එකේදී ඔබට පැහැදිලි කරා ඉල්ලුම් නීතිය නිර්වචනය කිරීමේදී ඉතාමත් නිවැරදිව ඒකේ උපකල්පනයන් සහිතව කොහොමද ඉල්ලුම් නීතිය නිර්වචනය කරන්න කියලා අපි නැවත වතාවක් ඉල්ලුම් නීතිය නිර්වචනය බලලම මේකට හේතු මොනවද කියලා පැහැදිලි කරගන්න යමු. මේක තමයි අපි දකින ඉල්ලුම් නීතිය. එතකොට නිශ්චිත අවස්ථාවක් වෙන්න ඕනේ. සලකා බලන භාණ්ඩේ මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තියෙන්න ඕනේ. සහ එතනදී මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ඇතිවන ප්‍රතිලෝම සම්බන්ධතාවය කියන එක කියවෙනවා. ඒතර මෙතන අපි වැරදිලාව සලකා බලන භාණ්ඩේ මිල සහ ඉල්ලුම අතර කියන එක ලිව්වොත් මේ නිර්වචනය සාර්ථක නැහැ. ඒක වැරදි. ඒක අපි වෙන්න ඕනේ හැම විටම සලකා බලන භාණ්ඩේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය කියන එක. ඒතකොට මේ ප්‍රතිලෝම සම්බන්ධතාවය කියන එක තවදුරටත් අපි පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වීමත් මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම. ඕක තමයි අපි ඉල්ලුම් නීතිය තුල සාකච්ඡා කරේ. දැන් අද අපි උත්සාහ කරන්න පුතේ මේ වීඩියෝ එකෙන් කොහොමද මේ මිල සහ ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවය ඇති වෙන්නේ මොකක්ද ඒකට හේතුව කියන්නේ. ඒතර අපි ප්‍රධාන වශයෙන් ඉල්ලුම් නීතියට හේතු දෙකක් උසස් පෙළ විෂය නිර්දේශය සාකච්ඡා කරනවා. එකක් තමයි ආදේශන ප්‍රතිවිපාකය, අනිත් එක ආදායම් ප්‍රතිවිපාකය. ඉතින් අපි එකින් එක බලමු. මේ ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාක කියන්නේ මොකක්ද? සහ මේ ප්‍රතිවිපාක දෙකේම බලපෑමෙන් කොහොමද මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් හටගන්නේ කියලා. එතකොට මේ ඔබ දකින්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන බලම් ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවය. දැන් අපි මේක මීට කලින් සාකච්ඡා කරපු එක. ආදේශන ප්‍රතිවිපාකය තුලින් අපි සාකච්ඡා කරන්නේ මොකක්ද? එතකොට පුතේ හැම විටම මතක තියාගන්න මේ පැහැදිලි කිරීම කරද්දී අමතක කරන්න හොඳ නැහැ. අපි මේ කරන්න යන්නේ කිසියම් භාණ්ඩයක මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක් ඇතිවීමට හේතුවයි අපි මේ පැහැදිලි කරන්න හදන්නේ. ආදේශන ප්‍රතිවිපාකයේ ඔස්සේ ආදායම් ප්‍රතිවිපාකයේ ඔස්සේ සහ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඉල්ලුම් නීතිය කියන එක මේ එක ප්‍රතිවිපාකයකින් විතරක් තීරණය වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ආදේශන ප්‍රතිවිපාකයෙන් විතරක් ඉල්ලුම් නීතිය තීරණය වෙන්නේ නැහැ. ආදායම් ප්‍රතිවිපාකයෙන් විතරක් ඉල්ලුම් නීතිය තීරණය වෙන්නේ නැහැ. මේ දෙකේම එකතුවෙන් තමයි ඉල්ලුම් නීතිය තීරණය වෙන්නේ. ඉතින් අපි මේ දෙකටම කියනවා ආදේශන ප්‍රතිවිපාකයයි ආදායම් ප්‍රතිවිපාකය දෙකේම එකතුව නැත්නම් මේ දෙකේම බලපෑම මිල ප්‍රතිවිපාකය කියලා. ඉතින් මේ ආදේශන ප්‍රතිවිපාකය කියන එක පැහැදිලි කරලා පුතේ අපේ අවධානය වෙන කරුණක් තමයි මේ සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වෙනකොට ඇතිවන මෙන්න මේ සාපේක්ෂ මිල කියන කාරණේ. එතකොට අපි ආදේශන ප්‍රතිපාකය ගැන කතා කරන හැම තැනකම මෙන්න මේ සාපේක්ෂ මිල වෙනස මත ඇති කරන ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ගැන කියනවා. ඒක හරියෙන් අවධාරණය කරගන්න ඕන එකක්. සාපේක්ෂ මිල වෙනස මත. ඒතර කොහොමද සාපේක්ෂ මිල වෙනස මත පාරිභෝගිකයා ප්‍රතිචාර දක්වන්නේ කියන එක බලන්නකෝ. මිල වැඩි වෙනකොට අපි බලමු ආදේශන ප්‍රතිපාකයට අනුව කොහොමද මිල සහ ප්‍රමාණය හැසිරෙන්නේ කියලා. දැන් මිල වැඩිවීමක් වෙනකොට අපි කියනවා පුතේ සාපේක්ෂ මිල වැඩි. ඒ කියන්නේ අනිකුත් සාධක ස්ථාවරව තියෙන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල ගණන් ස්ථාවරව තියෙන්නේ. එතකොට එවැනි තත්වයක් ඇතුලේ සලකා බලන භාණ්ඩයේ මිල විතරක් වැඩි වෙනකොට සාපේක්ෂව යාගේ මිල වැඩි. ඒතර සාමාන්‍යයෙන් තාර්කික පාරිභෝගිකයෙක් සාපේක්ෂව මිල වැඩි භාණ්ඩය අඩුවෙන් තමයි ඉල්ලුම් කරන්නේ. එනිසා සාපේක්ෂ මිල වැඩි වෙනකොට මිලට ගන්නා ප්‍රමාණය අඩුවීමක් සිදු වෙනවා. මෙන්න මේ සම්බන්ධෙත් හරියටම දැනන් ඉන්න ඕන පුතේ. අපි මේ සාපේක්ෂ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර හටගන්න මේ සම්බන්ධයට තමයි අපි ආදේශන ප්‍රතිපාකයේ ඍණ වෙනවා කියලා කියන්නේ. ඍණ ආදේශන ප්‍රතිපාකය කියලා කියන්නේ. ඒ කියන්නේ සාපේක්ෂ වශයෙන් මිල වැඩි භාණ්ඩය අඩු කරගන්න. අඩුවෙන් මිලට ගන්න. එහෙම නැත්නම් සාපේක්ෂ වශයෙන් මිල අඩු භාණ්ඩය මේ බලන්න. මිල අඩු වෙනකොට වෙන්නේ මොකද්ද කියලා? මිල අඩු වෙනවා. එතකොට සාපේක්ෂ මිල අඩුයි. සාපේක්ෂ වශයෙන් මිල අඩු භාණ්ඩයක් අපි වැඩියෙන් මිලට ගන්න. ඒ නිසා ඒක අපි සලකන්නේ මොකද්ද? ආදේශන ප්‍රතිපාකයේ ඍණ. તો විශේෂයෙන් මෙන්න මේ ආදේශන ප්‍රතිපාකයේ ඍණ කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඒක අතිශයින් වැදගත්. මේ පාණ්ඩවල ඉල්ලුම් නීතිය පැහැදිලි කරාදී. හොඳයි. දැන් අපි ඔය පැහැදිලි කරේ මිල වැඩිවීමකදී සහ මිල අඩුවීමකදී
ආදේශන ප්‍රතිපාකේ හැසිරෙන හැටි. මේක හරියට පැහැදිලි කරන්න පුතේ අපි මේක යම් විස්තරාත්මකව ලියද්දි සලකා බලන භාණ්ඩයේ මිල වැඩිවීම නිසා සාපේක්ෂ මිල වැඩිවීමෙන් මිලට ගන්නා ප්‍රමාණය අඩුවීම මිල වැඩිවීමේ ආදේශන ප්‍රතිපාකයයි කියලා අපිට කියන්න පුළුවන්. ඒක තමයි මම මේකෙන් දකින්නේ. ඒතර මිල අඩු වෙනකොටත් ඒ වගේ සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට සාපේක්ෂ වශයෙන් මිල අඩු නිසා මිලට ගන්නා ප්‍රමාණය වැඩිවීමෙන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මේක තමයි ආදේශන ප්‍රතිපාකයේ මිල අඩු වෙනකොට. ඒතර අපේ පැහැදිලි කිරීමක් තියෙන මිල සහ ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධය. දැන් හොඳට බලන්නකො මේකේ මිලයි ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් හටන් තියෙන. මිල අඩු වෙනවා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන එකට හේතුව අපි දකින්නේ අර සාපේක්ෂ මිල වෙනස් වීම. මේක තමයි ආදේශන ප්‍රතිපාකය. ඉතින් අපි හැම විටම කතා කරන පුතේ ආර්ථික විද්‍යාවේ මේ කොටසේ සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ සහ ගිෆන් භාණ්ඩ කියන ප්‍රධාන භාණ්ඩ වර්ග තුනක්. මේ හැම භාණ්ඩ වර්ගයකදීම ආදේශන ප්‍රතිපාකය හැසිරෙන්නේ මේ ආකාරයට. සාපේක්ෂ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධතාවය. නිසා අපි විශේෂයෙන් ඔබ මතක තියාගන්න ඕනේ සාමාන්‍ය භාණ්ඩයක ආදේශන ප්‍රතිපාකය කොහොමද හැසිරෙන්නේ? බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිපාකය කොහොමද හැසිරෙන්නේ? ගිෆන් භාණ්ඩ. මම ගිෆන් භාණ්ඩ පෙළ ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙනවා ඔයාලට. ගිෆන් භාණ්ඩ වල කොහොමද හැසිරෙන්නේ කියලා. ඉතින් පුතේ මේ භාණ්ඩ වර්ග තුනේදීම ආදේශන ප්‍රතිපාකයේ හැසිරීම මම මේ දාලා තියෙන රූප සටහන අනුව තමයි සිද්ධ වෙන්නේ. මිල අඩු නම් සාපේක්ෂ මිල අඩුයි, ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල වැඩි නම් සාපේක්ෂව මිල වැඩි, එනම් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න ඔය ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවය තමයි අපි දකින්නේ. එතකොට ඉල්ලුම් නීතියට මම කියවනේ පුතේ ආදේශන ප්‍රතිපාක විතරක්ම නෙවෙයි ඉල්ලුම් නීතියට බලපාන්නේ මොකක්ද? ආදායම් ප්‍රතිපාකයක් බලපාන. ඒතර අපි බලමු මොකක්ද ආදායම් ප්‍රතිපාකය කියන්නේ. දැන් බලන්න. මම කලින් ඔයාලට කිව්වා ආදේශන ප්‍රතිපාකයේ තීරණාත්මක දේ තමයි සාපේක්ෂ මිල. ආදේශන ප්‍රතිපාකේ. ආදායම් ප්‍රතිපාකේ තීරණාත්මක සාධකය තමයි මූර්ත ආදායම. මොන දැන් අපිට අලුත් වචනයක් කියනවා මොකක්ද මේ මූර්ත ආදායම. බලන්න අපි කියනවා ආදායම් ප්‍රතිපාකෙන් පුතේ ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තියෙන්න ඕනේ. එතකොට සලකා බලන භාණ්ඩයේ මිල විතරක් වෙනස් වෙනවා. පාරිභෝගිකයාගේ මූර්ත ආදායම වෙනස් වෙනවා. පුතේ මෙතන විශේෂයෙන් මතක තියාගන්න මේ ආදායම කියන වචනේ තිබ්බාම අපි එකපාරට වරද්ද ගන්න හොඳ නෑ. මේ කියන්නේ පාරිභෝගික ආදායම ගැන නෙවෙයි. අපි දන්නවා පාරිභෝගිකයාගේ ආදායම ස්ථාවරයි කියලා අපි උපකල්පනය කරන්නේ. එතකොට මේ වෙනස් වෙන්නේ ඇත්තටම පාරිභෝගිකයාගේ ආදායමේ ක්‍රය ශක්තිය. අපි මූර්ත ආදායම කියලා අදහස් කරන්නේ ඒක. ඒ කියන්නේ මුදල් ආදායමට මේ පාරිභෝගිකයට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය. ඉතින් ඔබ ළඟ රුපියල් 1000ක මුදලක් තියෙනවා නම් නේද? ඔබට මුදලක් ලැබුණා නම් අපි කියනවා ඒක පාරිභෝගිකයාගේ මූල්‍ය ආදායම, මුදල්මය ආදායම. ඒක මූල්‍යයක්. හැබැයි ඒ රුපියල් 1000ට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය තමයි මූර්ත ආදායම වෙන්නේ. ඉතින් ඇත්තටම ඒතර පුතේ මූර්ත ආදායම හැම විටම භාණ්ඩයේ මිල මත තීරණය වෙනවා. නේද? අපිට රුපියල් 1000මයි තියෙන්නේ 1000 වෙනස් වෙන්නේ නැහැ. නමුත් මිල වෙනස් වෙන්න පුළුවන්. නේ? 1000 වෙනස් නො 1000 කියන මුදල අපිට වෙනස් නොවුනට භාණ්ඩයේ මිල වෙනස් වෙන්න පුළුවන්. ඒතර භාණ්ඩයේ මිල වෙනස් වෙනකොට අපිට මිලට ගන්න පුළුවන් ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ පාරිභෝගිකයාගේ මුදල් ආදායමට මිලට ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය තමයි මූර්ත ආදායම කියලා අපි විස්තර කරන්නේ. ඒතර ආදායම් ප්‍රතිපාකයේ ලියන හැම තැනකම අපි මේ මූර්ත ආදායම කියන එක පැහැදිලිව සටහන් කරන්න ඕන. හරි අපි බලමු පුතේ ආදායම් ප්‍රතිපාකයත් අර විදිහටම මිල වැඩි වෙද්දි කොහොමද ආදායම් ප්‍රතිපාකය හැසිරෙන්නේ? මිල අඩු වෙද්දි කොහොමද? ඒක පුතේ අපි ඉල්ලුම් නීතිය කතා කරන හැම විටම සාමාන්‍ය භාණ්ඩයක් පිළිබඳව. ඉතින් අපි සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ප්‍රතිපාකය ගත්තොත් මේ ආකාරයට අනිකුත් සාධක ස්ථාවරයි ඔන්න මිල අඩු වෙනවා. එහෙනම් මිල අඩු වෙනකොට පුතේ වෙන්නේ මොකද්ද? මූර්ත ආදායම වැඩි වෙනවා. මෙන්න මේකත් ඔයාලා තේරුම් ගන්න පුතේ ගොඩාක් තැන්වල ටිකක් දරුවන්ට සංකීර්ණ එකක් සහ මේක ටිකක් පැටලෙන එකක් තියෙනවා. මිල අඩු වෙනකොට පුතේ භාණ්ඩේ මිලට ගැනීමේ හැකියාව වැඩි වෙනවනේ. අපේ ආදායම නොවෙනස්ව තියද්දී නේද අපි උදාහරණ ගත්තාම අපිට රුපියල් 2000යි නම් සතියක ආදායම තියෙන්නේ. සතියකට ලැබෙන 2000ක ආදායමෙන් අපිට ගන්න පුළුවන් සහල් කිලෝ කීයද? නේද? සහල් කිලෝ එක මිල මත තමයි ඒක තීරණය වෙන්නේ. හාල් කිලෝ එකක් රුපියල් 200 නම් රුපියල් 2000ක් තිබ්බොත් අපිට හාල් කිලෝ 10ක් ගන්න පුළුවන්. ඒතර සහල් කිලෝ 10 තමයි මූර්ත ආදායම වෙන්නේ. හැබැයි සහල් කිලෝක මිල අඩු වෙනකොට 150 දක්වා. ඒතර මොකද වෙන්නේ? මිලට ගන්න පුළුවන් සහල් ප්‍රමාණය වැඩි වෙනවා. අන්න ඒක තමයි මූර්ත ආදායම හෙලනවා කියලා කියන්නේ. මිල අඩු වෙනවා මූර්ත ආදායම වැඩි වෙනවා. මූර්ත ආදායම වැඩි වෙනකොට තාර්කික පාරිභෝගිකයෙක් නම් මොකද කරන්නේ? ඉල්ලුම් සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ අපේ ක්‍රය ශක්තිය වැඩි නම්
අපි වැඩියෙන් මිලට ගන්න. පැහැදිලිද? ඒතකොට ඔන්න බලන්න මිල වෙනස් වීම නිසා පාරිභෝගිකයාගේ මූර්ත ආදායම වෙනස් වුණා. මූර්ත ආදායම වෙනස් වෙනකොට පාරිභෝගිකයාගෙන ප්‍රතිචාර දක්වනවා. දක්වලා තියෙන ප්‍රතිචාරය කොයි වගේද? මූර්ත ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ සංකල්පයට අපි කියනවා පුතේ ආදායම් ප්‍රතිවිපාකයේ ධන. ඔන්න හොඳට ආයෙත් ඔලුවට දාගන්න ඕන කෑල්ල. හරි. මූර්ත ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මේක ආදායම් ප්‍රතිවිපාකයේ ධන සම්බන්ධයක් නැත්නම් ධන ආදායම් ප්‍රතිවිපාකය කියලාත් කියනවා. ඒතර සාමාන්‍ය භාණ්ඩයක නම් ආදායම් ප්‍රතිවිපාකයේ ධන. මොකද්ද මේ ධන කියන එකේ තේරුම? මූර්ත ආදායම වැඩිවීමයි ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමයි කියන අනුලෝම සම්බන්ධයක් තියෙනවා. මේ විදිහටම දරුවනේ අපි මිල ඉහළ යද්දිත් බලන්න. මිල වැඩි වෙනකොට අපි දන්නවා එහෙනම් අනිවාර්යෙන් ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ මූර්ත ආදායම් පහළ යනවා. මූර්ත ආදායම් පහළ යනකොට පාරිභෝගිකයෙක් මිලට ගන්න ප්‍රමාණය අඩු කරනවා. නේද? ඔන්න සාමාන්‍ය භාණ්ඩයක මූර්ත ආදායම් පහළ ගියා ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. ප්‍රතිඵලය ඕකයි. ආදායම් ප්‍රතිපාක්‍ය ධන කියන්නේ මෙන්න මේ සම්බන්ධය. දැන් අවසානයේ පුතේ බලන්න එහෙනම් මේ ආදායම් ප්‍රතිපාකී බලපෑම මත මොකද වෙලා තියෙන්නේ? සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනවා, ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. පැහැදිලිද? සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනවා. මේ සලකා බලන භාණ්ඩයේ මිල පහළ යනවා. උඩ පේනවා ඒකේ ප්‍රතිඵලයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපි කතා කරමින් ඉන්නේ මිල සහ ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයට හේතුවනේ. එහෙනම් පුතේ ආදායම් ප්‍රතිපාකයේ බලපෑම නිසා මොකද වෙලා තියෙන්නේ? මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් හටගෙන තියෙනවා. තේරුණාද ඒක? රයිට්. එහෙනම් අපි ඊළඟට අපි බලමු මොකද්ද මේ මිල පහළ යනකොටනේ අපි කතා කරේ. ඒතර මිල ඉහළ යනකොට කොහොමද වෙන්නේ කියලා අපි බලමු. රයිට්. රයිට්. මිල ඉහළ යනකොට වෙන ආකාරය බලමු අපි දැන්. මිල වැඩි වෙනකොට මූර්ත ආදායම අඩු වෙනවා, ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙනවා. මේක තමයි අපි හඳුනගත්තු ඊළඟ කාරණේ. ඒතර මේකටත් අපි කියන ආදායම් ප්‍රතිපාකයේ ධන කියලා. ඒතර පුතේ දැන් අපි ඉල්ලුම් නීතියට හේතු විදිහට ආදේශන ප්‍රතිපාකයේ බලපෑම සහ ආදායම් ප්‍රතිපාකයේ බලපෑම කියන දෙකම කතා කරා. මම ඔයාලට පැහැදිලි කිරීමේදී කිව්වා පුතේ මේ ඉල්ලුම් නීතියට හේතු පැහැදිලි කරලා විශේෂයෙන්ම සාමාන්‍ය භාණ්ඩයක, බාල භාණ්ඩයක සහ ගිෆන් භාණ්ඩ කියන වර්ග තුනේම ආදේශන ආදායම් ප්‍රතිපාක හරියට පැහැදිලි කරන්න දැනගන්න. ඉතින් මම මේ කොටසෙන් බලාපොරොත්තු වෙනවා ඔබට දැන් සාමාන්‍ය භාණ්ඩයක ආදේශන ආදායම් ප්‍රතිපාක ගැන කතා කරේ. බාල භාණ්ඩයක කොහොමද ආදායම් ප්‍රතිපාකේ හැසිරෙන්නේ? ඉතින් අපි හඳුනගමු මොකද්ද මේ බාල කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි බාල කියලා භාණ්ඩයක් හඳුනගන්නේ මොකද? අපේ ක්‍රය ශක්තිය ඉහළ මට්ටමක තියද්දිත් අපි මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන භාණ්ඩනේ. ඒ කියන්නේ අපේ ආදායම් මට්ටම ඉහළයි. එහෙම නැත්නම් අපි මිලදී ගැනීමේ හැකියාව තියෙද්දිත් අපි සමහර භාණ්ඩ මිලදී ගැනීම අත්හරින්නේ බොහෝ විට අපි ඒක බාලය කියලා හඳුනනවා. ඒ නිසා අපි ආර්ථික විද්‍යාවේදී කියනවා ආදායම් ප්‍රතිවිපාකය ඍණ ගන්න භාණ්ඩ බාල භාණ්ඩ කියලා. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ කියන්නේ හොඳට බලන්නකෝ. මෙන්න මේ කාරණේ. ඔන්න මිල අඩු වෙනවා. අපි දන්නවා දැන් මිල අඩු වෙනකොට මූර්ත ආදායම වැඩි වෙනවා. මූර්ත ආදායම වැඩි වෙද්දිත් භාණ්ඩයේ මිලට ගන්න ප්‍රමාණය අඩු කරලා තියෙනවා. අන්න බලන්නකෝ ප්‍රශ්නේ. මූර්ත ආදායම වැඩි වෙලා තියද්දි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මෙන්න මේක තමයි අපි ඔය ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ කියන එකෙන් දරුවනේ පැහැදිලි කරන්නේ. ආදායම් ප්‍රතිවිපාකේ ඍණ කියන එකෙන් අපි පැහැදිලි කරගන්න හදන්නේ මෙන්න මේ වගේ කරුණක්. ඒ කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවය. නේද? මූර්ත ආදායම වැඩි වෙනවා, ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මේකට තමයි අපි ඍණ ආදායම් ප්‍රතිවිපාකය කියන එක පුතේ පැහැදිලි කරන්නේ. හරිද? මේ තියෙන ඍණ ආදායම් ප්‍රතිවිපාකය බලන්න. ඕන්න. මොකද ආදායම් ප්‍රතිවිපාක වෙන වෙනවා කියන්නේ මූර්ත ආදායම් වැඩි වීම සහ ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිවිරුද්ධ
සම්බන්ධතාවය. පැහැදිලිද? right. හොඳට බලන්න. දැන් උන අපි මේක මිල වැඩිවීමෙදිත් බලනවා. මිල වැඩි වෙනවා, මූර්ත ආදායම අඩු වෙනවා. මූර්ත ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධය තමයි අපි ආදායම් ප්‍රතිපාක ඉරණ කියන්නේ. ඒතර පුතේ මේක සංසන්දනය කරගන්න ඕනේ මේ බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිපාක හැසිරීම. ඔබ දැක්ක කලින් සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ප්‍රතිපාක හැසිරීම මෙහෙම නෙවෙයි නේ. සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ප්‍රතිපාකයේ ධන බලපෑමක් තිබේ. කියන්නේ මේ වගේ මූර්ත ආදායම් වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. මේකේ විශේෂත්වය මේ බාල භාණ්ඩ නිසා මූර්ත ආදායම් වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. එහෙම නැත්නම් මූර්ත ආදායම අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනවා. දැන් මේකේ ඊළඟ සම්බන්ධය අපිට වැදගත් වෙන්නේ බලන්න. මේ කියන ආදායම් ප්‍රතිපාකයේ බලපෑම නිසා පුතේ ඇති වෙලා තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ඔබ බලන්න හොඳට මිල පහළ යනකොට ඉල්ලුම් ප්‍රමාණයත් මොකක් වෙලාද? පහළ ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට දැන් අර ආදායම් ප්‍රතිවිපාකයේ මේ විදිහට හැසිරෙන නිසා මොකද වෙලා තියෙන්නේ? මිලයි ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් තමයි තියලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙන්න නම් පුතේ මේ ආදේශන ආදායම් දෙකම එක විට ක්‍රියාත්මක වෙනවා. දැන් මේකෙත් එහෙමයි. මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ තමයි අර ආදායම් ප්‍රතිපාකයේ ඍණ වීමේ ප්‍රතිඵලය. පැහැදිලිද? හොඳට බලන්න මේක හොඳට සටහන් කරගන්න ඕනේ හැමෝම. එතකොට මේක පැහැදිලි කරන්න පුළුවන්. මම මේ උපසටහන් විදිහට මේක දාන්නේ ගොඩාක් ළමයි මේ ප්‍රශ්න පත්‍රයේ මේ කොටසට උත්තර ලියනකොට සෑහෙන්න වරද්ද ගන්නවා. ඒතර මේ ඔබ දකින්නේ නම් බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිපාකය කොහොමද මිල අඩු වෙද්දි සහ මිල වැඩි වෙද්දි හැසිරෙන්නේ. පැහැදිලි නේද එහෙනම්? right. දැන් පුතේ අපි වෙන වෙනම මේ ආදේශන ආදායම් ප්‍රතිපාක පැහැදිලි කරගත්තේ. අපි කියවනේ ඉල්ලුම් නීතියට මේක බලපාන්නේ සියල් දෙකම එක විට කියලා. ඒ නිසා මම මේ කොටසෙන් දැන් ඔන්න ඔයාලට පැහැදිලි කරනවා සාමාන්‍ය භාණ්ඩයක කොහොමද ආදේශන ආදායම් ප්‍රතිපාක දෙකම සම්බන්ධ වෙලා ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ. හොඳට බලන්න මේ සටහන දිහා. මම ඔබට පෙන්වන්න හදන්නේ කිසියම් භාණ්ඩයක මිල වෙනස් වෙනකොට ආදේශන ප්‍රතිපාකයේ බලපෑමෙන් ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? ආදායම් ප්‍රතිපාකයේ බලපෑමෙන් ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ? ඒ අනුව සමස්ත මිල ප්‍රතිපාකය අනුව ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? ඉතින් අපි බලමු පුතේ සාමාන්‍ය භාණ්ඩයක් නම් ඔන්න මිල වැඩි වෙනවා. ඒතකොට අනිකුත් සාධක සියල්ල ස්ථාවරයි. මිල පමණක් වැඩි වෙනවා පුතේ. ඔබ දැන් දන්නවා එහෙනම් මිල වැඩි වෙනකොට සාපේක්ෂ මිල වැඩි නිසා මොකද වෙන්නේ? ආදේශන ප්‍රතිපාකයේ බලපෑමෙන් ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. ඒක ලොකු ගැටලුවක් නෑ නේද? මිල වැඩි වෙනවා සාපේක්ෂ මිල වැඩි නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒකට අපි කියන්නේ ඍණ ආදේශන ප්‍රතිපාකයනේ. ඔන්න එහෙනම් සාමාන්‍ය භාණ්ඩයක මිල වැඩි වෙනකොට ආදේශන ප්‍රතිපාකයේ බලපෑමෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. එතකොට මිල වැඩි වෙනකොට ආදායම් ප්‍රතිපාකයට මොකද වෙන්නේ? හොඳට බලන්න. මිල වැඩි වෙනවා. මූර්ත ආදායම පහළ යනවා. මූර්ත ආදායම පහළ යෑමේ ප්‍රතිඵලය ඔන්න දැන් බලන්න ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ කියන්නේ මිල වැඩි වෙනකොට ආදායම් ප්‍රතිපාකයට අනුවත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේ මොන භාණ්ඩයකද? සාමාන්‍ය භාණ්ඩයක. පුතේ එහෙනම් අපිට දැන් බාධාවක් නැහැනේ. මොකද වෙලා තියෙන්නේ? හොඳට බලන්න. හොඳට බලන්න මොකද වෙලා තින්නේ? සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. ඒකේ ආදේශන ප්‍රතිපාකය අනුව ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. ආදායම් ප්‍රතිපාකය අනුව ඉල්ලුම් ප්‍රමාණය පහළ යනවා. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. මේ දෙකේ එකතුවෙන් මොකද වෙන්නේ? හොඳට බලන්න මේ දෙකේ එකතුවෙන් වෙන්නේ මෙන්න මේක. මොකද වෙන්නේ? මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් පුතේ අපිට මේ සම්බන්ධතාවය ප්‍රශ්නයක් නෑ දැන්. ඔන්න දැන් අපිට මිල වැඩි වෙලා තියෙනවා. ඒ අනුව ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. එහෙනම් ඉල්ලුම් නීති ක්‍රියාත්මක වෙලානේ. ආදේශම් ප්‍රතිපාකය අනුව සහ ආදායම් ප්‍රතිපාකය අනුව දෙකෙන්ම ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු එහෙනම් මිල අඩු වෙනකොට ඔන්න මිල පහළ යනවා. දැන් ඔයා දන්නවා මිල පහළ යනකොට සාපේක්ෂ මිල අඩු වෙනවා. සාපේක්ෂ මිල අඩු භාණ්ඩය වැඩි මිලට ගන්නවා. ඒකනේ ආදේශම් ප්‍රතිපාකයෙන් වෙන්නේ. එහෙනම් ඔන්න ආදේශම් ප්‍රතිපාකයෙන් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඔබ දන්නවා දැන් සාමාන්‍ය භාණ්ඩයක මිල අඩු වෙනකොට මූර්ත ආදායම ඉහළයි. මූර්ත ආදායම ඉහළ නිසා බෝධ වෙන පුතේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද මේක සාමාන්‍ය භාණ්ඩයක් ආදායම් ප්‍රතිපාකයේ ධන නේ අනුලෝමයි. ඒතර මිල අඩු වෙනවා මූර්ත ආදායම ඉහළ යනවා. ඒක නිසා ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ නිසා මේකෙත් පුතේ අර ප්‍රතිඵලයම දකින්නවා. මොකක්ද? මිල අඩු වෙනවා ආදායම් ප්‍රතිපාකයේ අනුවත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා ආදේශන ප්‍රතිපාකයටත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙයි. එහෙනම් හරි සරලයි. සමස්ත මිල ප්‍රතිපාකයත් ඒකම තමයි. ඉල්ලුම් ප්‍රමාණය ඉහළ ගිහින්. එහෙනම් අවසානයේ පුතේ මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා
ඒ කියන්නේ අපි අර කිව්ව ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙලාද නැද්ද? දැන් පැහැදිලිද? හොඳට බලන්න සටහන ආයසරයක්. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා. ආදේශන ප්‍රතිපාකයට අනුව ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ආදායම් ප්‍රතිපාකයට අනුවත් අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? මිල වැඩි වෙද්දී මූර්ත ආදායම අඩුයි. ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. අවසානයේ ප්‍රතිපාක දෙකෙන් වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය පහළ යාමක්. ඒ නිසා ඔන්න සාමාන්‍ය භාණ්ඩයක ආදේශන ආදායම් ප්‍රතිපාක හැසිරලා තියෙන විදිහ. මේක අපිට හරියටම වෙන් වශයෙන් අපිට සමහරට ප්‍රශ්න අහන්න පුළුවන්. මිල වැඩි වෙනකොට ආදේශන ආදායම් ප්‍රතිපාක හැසිරෙන්නේ කොහොමද? මිල අඩු වෙනකොට කොහොමද කියලා වෙනම අහන්නත් පුළුවන්. මේ මිල වැඩිවීම අඩුවීම දෙකම එකට කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා අපිට මේ සටහන හොඳට බලන්න. ඒක අපිට ආයතනයක් නැවත නැවත බලන්න. එතකොට ඔබට පුළුවන් මේ වගේ සටහන් හඳුනගන්න. මොකද ඔබට තනියෙන් ලියන්න පුළුවන් මේක හරියටම හඳුනාගත්තොත්. ඕනම වෙලාවක ආදේශන ආදායම් ප්‍රතිපාක වල හැසිරීම විශ්ලේෂණය කරගන්න. හොඳයි. දැන් මේ අපි කතා කරපු තේ සාමාන්‍ය භාණ්ඩයකනේ. අපි බලමු බාල භාණ්ඩයක. පොඩි වෙනස්කමක් තියෙනවා. බාල කියන භාණ්ඩේ දැන් ඔයාලට මතකයි ආදායම් ප්‍රතිපාකයේ ඍණාගයක් ගන්නවා. ඒ කියන්නේ මූර්ත ආදායමයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. මේ බලන්න. අපි බලමු බාල භාණ්ඩ එකත් කොහොමද මේ විදිහටම හැසිරෙන විදිහේ. මෙන්න මිල වැඩි වෙනවා. පුතේ අපි දැන් දන්නවා මිල වැඩි වෙනවා. සාපේක්ෂ මිල වැඩි නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ආදේශම් ප්‍රතිපාකේ හරි පහසුවෙන් ඔයාලට මතක තියාගන්න පුළුවන්. සාපේක්ෂ මිල වැඩි නම් ඉල්ලුම් ප්‍රමාණය අඩු. එහෙනම් බාල භාණ්ඩ එකත් මොකද උනේ ආදේශන ප්‍රතිපාකයට අනුව ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මෙතන තමයි ගැටලුව තියෙන්නේ. කොතනද? ආදායම් ප්‍රතිපාකේ. ඇයි දැන් මිල වැඩි වෙනකොට ආදායම් ප්‍රතිපාකයට අනුව ඉල්ලුම් ප්‍රමාණය වැඩි උනේ? පුතේ මිල වැඩි වෙද්දී මොකද්ද වැඩි වෙන්නේ? මිල වැඩි වෙද්දී මූර්ත ආදායම අඩු වෙනවා. මූර්ත ආදායම ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් බාල භාණ්ඩයේ. ඒ නිසා මොකද වෙන්නේ? මිල වැඩි වුණත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පැහැදිලිද ඒ කාරණේ? මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට මූර්ත ආදායම අඩු වෙනවා. මූර්ත ආදායම පහළ යනකොට මේ ආදායම් ප්‍රතිපාකයට අනුව ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඔන්න දැන් තමයි පුතේ ගැටලුව ඇති වෙන්නේ. මොකක්ද? මේ බාල භාණ්ඩයක ආදේශන ආදායම් ප්‍රතිපාකයට අනුව ඉල්ලුම් ප්‍රමාණය හැසිරලා තියෙන ප්‍රතිවිරුද්ධ විදිහට. ඒ කියන්නේ මිල ඉහළ යාම නිසා ආදේශන ප්‍රතිපාකයේ බලපෑමෙන් ඉල්ලුම් ප්‍රමාණය පහළ යද්දී ආදායම් ප්‍රතිපාකයේ බලපෑමෙන් ඉල්ලුම් ප්‍රමාණය ඉහළ ගිහිලා. දැන් අවසාන වශයෙන් මිලට ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ කියන එක තීරණය වෙන්නේ පුතේ මේ ප්‍රතිපාක දෙකේ බලපෑම මත. ඔන්න දැන් ඔබ දකින මොකක්ද? බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයේ මත ඇති කරන බලපෑමට වඩා ආදේශන ප්‍රතිවිපාකයේ බලපෑම වැඩි කියන එක තමයි මේ කොටසෙන් මම ඔයාලට පෙන්වන්න උත්සාහ කරේ. ඒ කියන්නේ මේ ප්‍රමාණය වෙනස් වීම වැඩි. ඒ අවසානයේ වෙන ප්‍රතිඵලය තමයි පුතේ මොකද්ද? ඉල්ලුම් ප්‍රමාණය පහත වැටීමක්. දැන් තේරුණාද? මේ සංකීර්ණතාවය අපිට සාමාන්‍ය භාණ්ඩයක ආවේ නැහැ. හේතුව මොකද්ද? සාමාන්‍ය භාණ්ඩයක ආදේශන ආදායම් ප්‍රතිවිපාක දෙකෙන්ම ඉල්ලුම් ප්‍රමාණය මත ඇති කරපු බලපෑම සමානයි. දැන් මේක එහෙම නෙවෙයි. මේකේ ආදේශන ප්‍රතිපාකයේ ඔස්සේ ඉල්ලුම් ප්‍රමාණය පහළ යද්දී ආදායම් ප්‍රතිපාකයේ ඔස්සේ ඉල්ලුම් ප්‍රමාණය ඉහළ ගිහින්. ඒ නිසා මේ දෙකෙන් කවුද වඩා ප්‍රබල කියන එක මත තමයි මිල ප්‍රතිපාකේ තීරණය වෙන්නේ. ඒතර ඔන්න දැන් මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් අපි බලන්න නැවතත් ඒකේ සම්බන්ධය අපිට ඇවිල්ලා තියෙනවා කොහොමද? මේ දෙකේම බලපෑම් මත අවසානයේ මිල ඉහළ ගිහිලා තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණය පහළ කියලා තියෙනවා. ඔන්න අපිට විශේෂ නිගමනයක් වෙනවා මොකද්ද? බාල භාණ්ඩ කියන්නේ ඉල්ලුම් නීතියට අනුකූල භාණ්ඩ වර්ගයක්. බාල භාණ්ඩ කියන්නේ ඉල්ලුම් නීතියට අනුකූල භාණ්ඩ වර්ගයක්. පැහැදිලිද? ඒක තමයි මේකේ හඳුනා ගන්න විශේෂ කාරණය. අවසානයේ මේ බාල භාණ්ඩ කියන්නේ ඉල්ලුම් නීතියටම අනුකූල භාණ්ඩයක් කියන එක තමයි අපි අවධාරණය කරගන්න ඕනේ. රයිට් මේ බලන්න මිල අඩු වෙනකොට මොකද වෙන්නේ කියලා. මිල අඩු වෙනකොට පුතේ අර විදිහමයි. සාපේක්ෂ මිල අඩුයි. ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට තමයි ආදේශන ප්‍රතිපාකය. හරිද? නමුත් ආදායම් ප්‍රතිපාකය කියන්නේ වෙනස් එකක්. මිල අඩු වෙනවා. මූර්ත ආදායම් වැඩි වෙනවා. මූර්ත ආදායම් වැඩි වුණාට මෙයාගේ ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? පහළ යනවා. ඔන්න ආයෙත් අපි අර ප්‍රශ්නේ මුහුණ දෙනවා මොකක්ද? මිල අඩු වෙනකොටත් ආදේශන ප්‍රතිපාකයේ ඔස්සේ ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යද්දී ආදායම් ප්‍රතිපාකයේ ඔස්සේ ඉල්ලුම් ප්‍රමාණය පහළ ගිහිලා තියෙනවා. නිසා මේ දෙකෙන් අපි බලපාන්නේ කවුද වඩා වැඩි කියන එක. ඒ අනුව ආදේශන ප්‍රතිපාකයේ බලවත් වෙනවා බාල භාණ්ඩයක මොකද්ද වෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනවා. මේ තියෙන ඔයාට බාල භාණ්ඩයක ආදේශන ආදායම් ප්‍රතිපාක ඔස්සේ ඉල්ලුම් නීති හැසිරෙච්ච හැටි. පැහැදිලි නේද?
ඒත් අවසානයේ ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. හොඳයි. ඉතින් පුතේ මම මේ උත්සාහ කරේ ඔබට මේ කොටසෙන් බොහෝ අවස්ථාවල දරුවෝ වරද්ද ගන්න සහ මේ ප්‍රශ්නවලදී හරියට පිළිතුරු ලියන්නේ නැති කොටසක් ගැන ආදේශන ආදායම් ප්‍රතිපාක ඔස්සේ ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වීම වඩා නිවැරදිව පැහැදිලි කරන්නේ කොහොමද කියන එක ඔබට ඒත්තු ගන්නවන්න තමයි උත්සාහ කරේ. ඉතින් මම හිතනවා ඔබ මේ කොටසේ යමක් අවබෝධ කරගත්තා කියලා. ඉතින් බලන්න මේකත් එක්ක මම මේ ඔබට දාන්නේ 2021 අවුරුද්දේ මගේ මතක හැටියට මේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රය අහලා තියෙන ප්‍රශ්නයක්. මේක අපි කතා කරපු දෙයම තමයි. මේ බලන්න අනිකුත් කණු නොවනස් විදිහදී බාල භාණ්ඩයක මිල පහත වැටේ නම් එම භාණ්ඩයෙන් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වේද වැඩි වේද ආදේශන ආදායම් ප්‍රතිපාක ඔස්සේ අවධානය කරමින් පැහැදිලි කරන්න. ලකුණු 6ක් දෙනවා. එතකොට මේ තියෙන්නේ ඔබට මේක බලන්න පුළුවන් කියව ගන්න පුළුවන් පිළිතුරු ලබා දීලා තියෙන විදිය සහ ලකුණු ලබා දීලා තියෙන විදිය. ඉතින් පුතේ අහන්නේ මොකද්ද? බාල භාණ්ඩයක මිල පහත වැටේ නම් මේකනේ මේ අහන්නේ. මේ ඔබ දකින මෙන්න මේ කොටස හරියට ඔබට පැහැදිලි කරගන්න පුළුවන් නම් මේ ගැන තමයි ඔය අහන්නේ. බාල භාණ්ඩයක මිල පහත වැටෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වේද වැඩි වේද කියලා. එතකොට අපිට මේක පුතේ පැහැදිලිවම අපි කියන්න ඕනේ බාල භාණ්ඩයක මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ඒ ටික විතරක් පැහැදිලි කරලා මදි. ඒකට එකතු කරන්න ඕන අපි මොකක්ද? මිල අඩු වෙනකොට කොහොමද ආදේශන ප්‍රතිපාකය අනුව ඉල්ලුම් ප්‍රමාණය හැසිරීම? ඒ වගේම මිල අඩු වෙනකොට කොහොමද ආදායම් ප්‍රතිපාකයේ හැසිරීම? ඒතර මේ හැසිරීම දෙකේම මේ ප්‍රතිපාක දෙකේම එකතුව තුලින් තමයි ඉල්ලුම් ප්‍රමාණය සමස්තයක් ලෙස තීරණය වෙන්නේ. ඉතින් මෙන්න මේ රූප සටහනේ තියෙන මේ පොඩි කොටසෙන් තමයි මේ බලන ලකුණු 6ක ප්‍රශ්නයක් හදලා තියෙන්නේ. ඉතින් අපි මේ ටික හරියටම පැහැදිලි කරන්න පුළුවන් නම් පුතේ සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. මේ බලන්නකෝ දැන් අපි ලකුණු ලැබලා දීලා තියෙන විදිහට ගියාමත් ඔබට තේරෙනවා ඇති. මේ බලන්න. අර මං කිව්ව කාරණේමයි. අනිකුත් කරුණ වෙනස් සිදුවේදී බාල භාණ්ඩයක මිල පහත වැටිනා මේ භාණ්ඩය ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි. අපි කියවනේ. බාල භාණ්ඩයක් වුණත් ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වෙනවා. මිල පහළ නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි. ආපහු කියන බලන්න. සාපේක්ෂ මිල පහළ බසින නිසා ආදේශන ප්‍රතිපාකයේ ඉල්ලුම් කරන ප්‍රමාණය පහත වැට යන්න දැක්කද? බාල භාණ්ඩයක සාපේක්ෂ මිල පහළ බහිනවා. ඒ කියන්නේ මිල අඩු වෙනකොට සාපේක්ෂ මිල අඩුයි. ඒ නිසා ආදේශන ප්‍රතිපාකයේ සිල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. නේ? ඊළඟ බලන්න. ආදේශන ප්‍රතිපාකයේ සෑම විටම භාණ්ඩයේ සාපේක්ෂ මිල වෙනස් වීම සමග ප්‍රතිලෝම සම්බන්ධයක් පෙන්වු කරන බැවින් අන්න. හැම විටම සාපේක්ෂ මිල වෙනස් වීමත් එක්ක ප්‍රතිලෝම. ඒකට තමයි අපි කිය ආදේශන ප්‍රතිපාකයේ ඍණ වෙනවා. නේ? සාපේක්ෂ මිල අඩු වෙට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒක තමයි අපි දැක්කේ. හැබැයි ආදායම් ප්‍රතිපාකයේ කතාව මෙන්න මෙතන තියෙනවා. අර මිල පහළ යනකොට ආදායම් ප්‍රතිපාකයේ ඔස්සේ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. ආදායම් ප්‍රතිපාකයේ ඍණාගයක් ගන්නා නිසා නේ මේ බලන්න මිල අඩු වන විට ගැනුම් කරුවගේ මූර්ත ආදායම් ඉහළ යන නමුදු ඍණ ආදායම් ප්‍රතිපාක නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මතකයිද? ඉතින් අවසානයේ වෙන්නේ පුතේ මේ ප්‍රතිපාක දෙකෙන් එකතුව තුලින් මේ බලන්න මිල අඩු වෙනකොට ආදේශන ප්‍රතිපාකයේ ඔස්සේ ප්‍රසාරණාත්මක බලපෑමක් ඇති වෙනවා කියලා දිනවා. ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ඍණ ආදායම් ප්‍රතිපාකයෙන් ඉල්ලුම් ප්‍රමාණය සංකෝචනය වෙනවා. නේ? එතකොට ඊට පස්සේ කියනවා බාල භාණ්ඩයක මිල අඩු වීමේ සමස්ත මිල ප්‍රතිපාකයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා. ඉතින් මේ අර අපි කතා කරපු සංකල්පෙම තමයි පුතේ මෙතන මේ කියලා තියෙන්නේ. මේ කොටසම තමයි පැහැදිලි කරලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි අදට පුතේ මේ වීඩියෝ එකෙන් අවසන් කරගමු. අපි නැවත ඊළඟ වීඩියෝ එකේ මුණ ගැසෙන්නේ ඔබට කොහොමද මේ ඉල්ලුම් නීතියට පටහැනිව යම් යම් භාණ්ඩ හැසිරෙන්නේ. ඊතරදී කොහොමද ඉල්ලුම් නීතියට පටහැනි තත්වයන් වල ආදේශන ආදායම් ප්‍රතිපාක හැසිරෙන්නේ කියන එක අපි පැහැදිලි කරගමු ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් ඊළඟ පාඩමෙන් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්. අපි VI Education ඉතින් නැවත අලුත් කොටසකින් මුණ ගැසෙමු.